විදේශ රැකියා පිළිබඳ නවතම තොරතුරු දැනගන්න අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කර සිටිනවා. එතකොට අපි මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ තව පොඩ්ඩක් ඔය SSW වල තියෙනවනේ ස්කිල් ටෙස්ට් එහෙම නැත්නම් කුසලතා විභාග අන්න ඒක ගැන තමයි අපි කතා කරන්න යන්නේ. SSW වල තියෙන ස්කිල් ටෙස්ට් එක ගැන අපි මීට කලිනුත් පොඩි වීඩියෝ එකක් බැලුවා. මේකේ තව පොඩ්ඩක් අපි විස්තර අරන් එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට SSW වල ඔයගොල්ලෝ දන්නවා දැනටම ශේෂ්ත්‍ර තියෙනවා සම්පූර්ණ ශේෂ්ත්‍ර තියෙනවා 16ක්. නමුත් ලංකාවට විවෘත වෙලා තියෙන ශේෂ්ත්‍ර 8යි. මොකක්ද ඒ ශේෂ්ත්‍ර 8? එතකොට ඒ ශේෂ්ත්‍ර 8 තමයි මේ තියෙන්නේ කෙයා ගිවිං. මේක කෙයා ගිවිං ඊට පස්සේ ඇග්‍රිකල්චර් එහෙම නැත්නම් ලයිව් ස්ටොක් කෘෂි කර්මය එහෙම නැත්නම් පශු සම්පත් කියන එක. ඊට පස්සේ මේක ඇවිල්ලා ආහාර සේවා ෆුඩ් සර්විසස්. ඊට පස්සේ මෙතන තියෙනවා accommodation ඒ කියන්නේ නවාතැන් පහසුකම්. ඊට පස්සේ මෙතන තියෙනවා airport ground handling. මේක ඇවිල්ලා building cleaning ගොඩනැගිලි පිරිසිදු කිරීම. මේක ඇවිල්ලා construction ඉදිකිරීම. මේක ඇවිල්ලා රිය පැදවීම driving. එතකොට driving වල තියෙනවා කොටස් තුනක්. එකක් තමයි බස්, අනිත් එක තමයි ට්‍රක්, අනිත් එක තමයි ටැක්සි. එතකොට අන්න එහෙම තමයි ශේෂ්ත්‍ර 8. මේවා තමයි ශේෂ්ත්‍ර 8. මේ ශේෂ්ත්‍ර 8 තියෙනවා එක එක ශේෂ්ත්‍ර වලට වෙනමම අදාළ වූ ස්කිල් ටෙස්ට් තියෙනවා. අපි මේ ස්කිල් ටෙස්ට් එක ගැනත් බලමු. ඊට කලින් අපි පොඩි මෙහෙම දෙයක්ත් බලලා ඉමු. මොකද්ද දැන් ජපන් භාෂාවත් පාස් වෙන්න ඕනේ. SSW ක්‍රමයෙන් ඔයගොල්ලෝ ජපානයට යනවා නම් නීත්‍යානුකූලව හරි පාරෙන් ජපන් භාෂා ප්‍රවීණතාවයකුත් ඒගොල්ලෝ බලනවා. මොනවද මේ ශේෂ්ත්‍ර වලට තියෙන ජපන් භාෂා ප්‍රවීණතාවය කියන එක අපි මේ ස්ලයිඩ් එකෙන් බලනවා. එතකොට ඔයගොල්ලෝ සාත්තු සේවයෙන් යනවා නම් මෙන්න මේක තමයි කොන්දේසිය. JFT හරි JLPT N4 හරි පාස් වෙලා තියෙන්න ඕනේ. ඒක පාස් වෙන ඒක එකක්. අනිත් එක තමයි හෙද සේවාවට එහෙම නැත්නම් සාත්තු සේවාවට අදාළ වෙච්ච ඒ ශේෂ්ත්‍රයටම අදාළ වූ භාෂා විභාගයකුත් තියෙනවා. ඒක මේක නෙමෙයි. ඒකත් පාස් වෙන්න ඕනේ. එතකොට විභාග දෙකක් එතන පාස් වෙන්න ඕනේ. කෘෂිකර්මයේ හරි පශු සම්පත් හරි ඔයගොල්ලෝ යනවා නම් සත්ත්ව පාලනයේ පැත්තෙන් යනවා නම් අවම වශයෙන් කියලා කියන්නේ අඩුම ගානේ JFT හරි JLPT N4 හරි පාස් වෙලා තියෙන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ දෙක සමානයි. ඊට පස්සේ ආහාර සේවා, ඒ කියන්නේ food services, accommodation, airport ground handling, building cleaning, construction. ඒ හැම ශේෂ්ත්‍රයකටම ඔයගොල්ලොන් පේනවා ඇති මෙන්න මේ කොන්දේසිය පොදුයි. මොකද්ද කොන්දේසිය අවම වශයෙන්? ඒ කියන්නේ අඩුම ගානේ JFT හරි JLPT N4 හරි ඔයගොල්ලෝ පාස් වෙලා තියෙන්න ඕනේ. හැබැයි මෙන්න මෙතෙන්ට આવත් ඔයගොල්ලෝ ඒ කියන්නේ ඩ්‍රයිවිං කියන එකට ගත්තොත් ඩ්‍රයිවිං එකේ පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ කියන්නේ ට්‍රක් වලට තියෙනවා එක විභාගයක්. ට්‍රක් වලට අඩුම ගානේ JFT හරි JLPT N4 හරි පාස් වෙලා තියෙන්න ඕනේ. හැබැයි ටැක්සි හරි බස් හරි එලවනවා නම් ටැක්සි හරි බස් හරි ඩ්‍රයිව් කරනවා නම් JLPT N3 පාස් වෙලා තියෙන්න ඕනේ. මොකද මිනිස්සු එක්ක ගොඩක් ගනුදෙනු කරන්න තියෙනවා. ටැක්සි හරි බස් හරි එලවනකොට මිනිස්සු එක්ක ගොඩක් ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. ඒ හින්දා N3 පාස් වෙලා තියෙන්න ඕනේ. එතකොට මේ හැම ශේෂ්ත්‍රයකටම තියෙනවා ඒ ශේෂ්ත්‍රය අපි ජපන් භාෂා විභාගයකුත් පාස් වෙන්න ඕනේ. හැබැයි සාත්තු සේවය ගත්තොත් එතන විභාග දෙකක් තියෙනවා. සාතු සේවයටම අදාළ ජපන් භාෂා විභාගයකුත් තියෙනවා. ඒකත් ඔයගොල්ලෝ පාස් වෙන්න ඕනේ JFT JLPT N4 වලට අමතරව. ඊළඟ ස්ලයිඩ් එකේ අපි බලන්න යන්නේ මේ හැම ශේෂ්ත්‍රයකටම තියෙනවනේ SSW වලින් යන හින්දා හැම ශේෂ්ත්‍රයකටම තියෙනවා ස්කිල් ටෙස්ට් එකක්, කුසලතා විභාගයක්. ඒක ගැන තමයි අපි බලන්න යන්නේ. එතකොට සාත්තු සේවය ගත්තොත් කුසලතා විභාගයක් අනිවාර්යෙන් ඔයගොල්ලෝ පාස් වෙන්න ඕනේ. ඒක තියෙන ජපන් හරි ඉංග්‍රීසියෙන් හරි. කෘෂිකර්මය එහෙම නැත්නම් සත්ත්ව පාලනයේ පශු සම්පත් ගත්තොත් ඒ කුසලතා විභාගයේ ඕගොල්ලන්ට සිංහලෙන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ජපන් වලින් ලියන්නත් පුළුවන්. හැබැයි ආහාර සේවා ගත්තොත් ෆුඩ් සර්විසස් ගත්තොත් ඒකේ ස්කිල් ටෙස්ට් එක තියෙන ජපන් පමණයි. accommodation ගත්තොත් ඒක ජපන් විතරයි. airport ground handling වල ස්කිල් ටෙස්ට් එක ජපන් වලින් විතරමයි තියෙන්නේ. building cleaning උත් තියෙන ජපන් වලින් විතරයි. කන්ස්ට්‍රක්ෂන් තියෙන ජපන් වලින් විතරයි. ඩ්‍රයිවිං වල තියෙන ස්කිල් ටෙස්ට් එක එහෙම නැත්නම් කුසලතා විභාගයක් තියෙන්නේ ජපන් වලින් විතරමයි. එතකොට කුසලතා විභාගයේ ගාස්තු කීයද? එතකොට රුපියල් 2000 තියෙනවා, 6300 6300 මෙතන තියෙනවා 15500. ඒ කියන්නේ accommodation services වලට 15500යි, airport ground handling 8000යි, building cleaning 5000යි, construction 2000යි, driving වල skill test එකේ ගාණ රුපියල් 12000යි. හැබැයි මේවා කාලෙන් කාලට වෙනස් වෙනවා. ඕගොල්ලෝ අර කලින් වීඩියෝ එකේ අපි දාලා තියෙනවා ලින්ක්ස්. මේ වගේ විභාග ගැන තව විස්තර ගන්න පුළුවන් ලින්ක්ස්, ඒ විභාග තියෙන දවස් මොනවද, මාස මොනවද, කොච්චර ගාණක්
ගෙවන්න ඕනේද කියන විස්තර ටික ඒ කලින් ස්ලයිඩ් එකේ කලින් වීඩියෝ එකේ තියෙනවා. ඒකත් ගිහිල්ලා ඔයගොල්ලෝ බලන්න ඕනේ. එතකොට මේ ස්කිල් ටෙස්ට් එකට කොහොමද අපි ලෑස්ති වෙන්නේ? කොහොමද අපි පාඩම් කරන්නේ? මේ කවුරු හරි අපිට උගන්වයිද? අපි පන්ති වලට ගියේ නැත්නම් අපිට අච්චුපොත් තියෙනවද මේවට? අච්චුපොත් මේවට තියෙනවා. අච්චුපොත් ඇවිල්ලා නොමිලේ ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම නැත්නම් බාගන්න පුළුවන්. අර කලින් වීඩියෝ එකේ තියෙන වෙබ්සයිට් වලින් ඒ වගේ අච්චුපොත් ඕගොල්ලන්ට බාගන්න පුළුවන්. එතකොට සාත්තු සේවය ගත්තොත් ඒකේ අච්චුපොත තියෙනවා ජපන් භාෂාවෙන් හරි ඉංග්‍රීසි භාෂාවෙන් හරි. කෘෂිකර්මය එහෙම නැත්නම් පශු සම්පත්. කෘෂිකර්මය හරි සත්ත්ව පාලනය හරි ගත්තොත් ඒකේ අච්චුපොත් තියෙන්නේ ජපන් හරි සිංහලෙන් හරි. එතකොට අපි ගත්තොත් ෆුඩ් සර්විසස් ගත්තොත් ඒක ජපන් හෝ ඉංග්‍රීසි, accommodation ගත්තොත් ජපන් හෝ ඉංග්‍රීසි, එයාපෝට් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වල අච්චුපොත තියෙන්නේ ජපන් වලින් විතරමයි. එතකොට කන්ස්ට්‍රක්ෂන් ගත්තොත් ජපන් හෝ ඉංග්‍රීසි, බිල්ඩින් ක්ලීනින් ගත්තොත් බිල්ඩින් ක්ලීනින් වල ජපන් හෝ ඉංග්‍රීසි, කන්ස්ට්‍රක්ෂන් ගත්තොත් ජපන් හෝ සිංහල තියෙනවා. ඊට පස්සේ ඩ්‍රයිවිං ගත්තොත් ඒක ජපන් හෝ ඉංග්‍රීසි වලින් තියෙනවා. ඒ අච්චුපොත් ඕගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට අපි මේ වීඩියෝ එකේදී බැලුවේ මේ SSW ස්කිල් ටෙස්ට් ගැන තව පොඩි විස්තර වගේක්. විදේශ රැකියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කර සිටිනවා. විදේශ රැකියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කර සිටිනවා.